ඔව් ඔව් මාෂා කිව්වා කෙල්ල කොල්ලා කෙන්චදේදී ලස්සන ගැහණු ළමයා පිරිමි ළමයා කියන එකලු. එයා හොඳ ගැහණු ළමෙක්. ඊයේ මට ගණනුත් කියලා දුන්නා. එදා තාත්තා ගහන්න ආපු වෙලාවේ අල්ලපු ගෙදර ජනේලෙ බින්දට මාෂා තමයි අපිව බේරගත්තාත් අපි කරන්නේ නැහැ කියලා. අපි ආයෙමත් එහෙම කරන එකක් නෑ නේද? නෑ නේන්නම්. ඒ වුණාට මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා දීපු ගණන් වල. මට නම් ඔක්කොම තේරුණා. ඔයාට විතරක් මොකද තේරුන්නේ නැත්තේ? ඔන්න මම ඊයේ 5න් බිංදුවක් අඩු කළා. ගාණ කීයද? 5යි. 5ට බිංදුවක් එකතු කළා. ගාණ කීයද? 5යි. හැම වෙලාවෙම උත්තරේ 5යි. ඒත් 5 බිංදුවෙන් වැඩි කරා. ගාණ කීයද? බිංදුවයි. ඒකනේ මම කියන්නේ වැඩි කිරීම කියන නම මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. ඇත්තටම. ඔයා නම් හරි හපෙක් තමයි. ඉගෙන ගන්න ඕනි ප්‍රශ්න කරලා. ගණන් එහෙම තමයි. මම ඒක ඔයාලට පස්සේ කියලා දෙන්නම්කෝ. ඒ වුණාට වැඩි කිරීමයි බෙදීමයි අමාරුයි. ඕන්න මම අක්කල 10ක් ගෙනා. දැන් මේ අක්කල 10 ඔය 5 දෙනාට සමව බෙදන්න. දැන් බලන්න අක්කල 10 5 දෙනාට බෙදුවම එක්කෙනෙකුට කීයද? 2යි නේද? 10 බෙදීම 5 සමානයි 2යි. වැරදි. මෙයා මට 1යි දීලා තියෙන්නේ 3ක් මාරම්. අනේ දෙන්නයාගේ කංගුව. මට දැන් වැඩ ගොඩාක් තියෙනවා. ඔයාලත් එන්නේ මාත් එක්ක වැඩ කරන්න. අනේ අපිට නම් බෑ. අපිට බෑ. අපි දන්නේම නෑ ඕවා කරන්න. එහෙනම් කොහොමද ඔයාලා හොඳ වලස් ලබා ගන්නේ? කමන්නේ. ඒකත් මං තනියම කරන්නම්කෝ. මේ අපි ආගේ වැඩ බලන් ඉමුද? කොහොමදත් එයා හොඳයිනේ. තාව එයා ගොඩාක් වැඩ කරනවා. මිරිකයි මාෂා ඇඳුම් ගසයි මාෂා වැලට දමයි මාෂා රෙදි සෝදයි මාෂා රෙදි මිරිකයි මාෂා ඇඳුම් ගසයි මාෂා වැලට දමයි මාෂා වතුර ගිනි මාෂා කලපුර වයි මාෂා කෑම පිසි මාෂා ලිපට පිඹි මාෂා වතුර ගෙනෙයි මාෂා කලපුර වයි මාෂා කෑම පිසි මාෂා ලිපට පිඹි මාෂා ඉලපතගෙන මාෂා ගේ අමදී මාෂා කම්මැලි නැති මාෂා හොඳ ළමයෙකි මාෂා ඉලපතගෙන මාෂා ගේ අමදී මාෂා කම්මැලි නැති මාෂා හොඳ ළමයෙකි මාෂා කම්මැලි නැති මාෂා හොඳ ළමයෙකි මාෂා කම්මැලි නැති මාෂා හොඳ ළමයෙකි මාෂා